ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂය සම්බන්ධව තමයි අපි මේ වීඩියෝ පාඩම් මාලාව ඔයාලා වෙත ගෙනෙන්නේ. පෙරදිග සංගීත විෂය ඔයාලට මුලින්ම මුහුණ දෙන්න වෙන්නේ පෙරදිග සංගීතයේ තියරි පේපර් එකට. ඉතින් අපි මේ වීඩියෝ පාඩම් මාලාවෙන් ඔයාලගේ තියරි පේපර් එකට අවශ්‍ය ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමක් තමයි සිදු වෙන්නේ. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එකෙන් අපි මූලාරම්භයක් විදිහට ඔයාලට තියෙනවා පෙරදිග සංගීතයේ සාමාන්‍ය පෙළට නිර්දේශිත රාග 5ක්. මෙන්න මේ රාග 5න් මොනවද අපිට සාකච්ඡා කරන්න පුළුවන් මොනවද ප්‍රශ්න සහ මේ දක්වා ඇවිල්ලා තියෙන ප්‍රශ්න සහ ඒ පිළිතුරු සාකච්ඡා කිරීම තමයි මේ වීඩියෝ එකෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ වගේ අපි වීඩියෝ කිහිපයක් මේ රාග සම්බන්ධව ආපු ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමට වීඩියෝ කිහිපයකින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි බලමු ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට රාග 5ක් නිර්දේශිත තියෙනවා. බිලාවල්, භූපාලි, කාෆි, යමන්, බහිරවි. බිලාවල්, භූපාලි, කාෆි, යමන්, බහිරවි. දැන් මම මෙතන ලියලා තියෙනවා මේ රාග 5 ආරෝහණ පිළිවෙල. බිලාවල් සරිගම පදනිසා, භූපාලි සරිගපදස ආරෝහණය, කාෆි සරිගම පදනිසා ගානි කොමලයි, යමන් සරිගම පදනිසා ම තීව්‍රයි, බහිරවි සරිගම පදනිසා රීගාදානි 4 කොමලයි. අපි බලමු දැන් ඔයාලගෙන් පේපර් එකට අහුවොත් ශුද්ධ ස්වර පමණක් යෙදෙන රාගය රාග මොනවාද? ශුද්ධ ස්වර පමණක්. ඒ කියන්නේ පුතේ ශුද්ධ ස්වර පමණක් යෙදෙනවා කියන්නේ කිසිම විකෘති ස්වරයක් යෙදෙන්න බෑ. ඒ කියන්නේ කොමල రీ ගා දානි සහ තීව්‍ර මා කියන කිසිම විකෘති ස්වරයක් යෙදෙන්නේ නැති රාගය මොනවද කියලා තමයි ඔයාලගෙන් අහන්නේ. ඔයාලට එතකොට පැහැදිලිව පේනවා බිලාවල් සහ භූපාලි කියන රාග දෙකේම කිසිම විකෘති ස්වරයක් යෙදිලා නැහැ. ශුද්ධ ස්වර පමණයි යෙදිලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මේක පිළිතුර විදියට ශුද්ධ ස්වර පමණක් යෙදෙන රාග මොනවද කියලා අහුවොත් පහසුවෙන්ම ඔයාලට බිලාවල් සහ භූපාලි කියන රාග දෙක නම් කරන්න පුළුවන්. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්න. එකම මේලයකින් ජනිත වී ඇති රාග යුගල නම් කරන්න. දැන් ගොඩක් ළමයින්ට මේ රාග විස්තර පාඩම් කරන්න හරි අමාරුයි. හැබැයි මේක හරිම පහසු ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මේ එකම මේලයකින් උපදලා තියෙන රාග දෙක තමයි භූපාලි සහ යමන් රාග දෙක. මේ භූපාලි සහ යමන් රාග දෙකම උපදලා තියෙන්නේ කල්යාණ කියලා මේලයෙන්. භූපාලි සහ යමන් රාග දෙක කල්යාණ කියන මේලයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඔයාලගෙන් අහුවොත් එකම මේලයකින් ජනිත වී ඇති රාග යුගලය නම් කරන්න කියලා භූපාලි සහ යමන්. හරි. රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගැයෙන හා දිවා ප්‍රථම ප්‍රහරයේ ගැන රාග යුගලය නම් කරන්න. රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගැයෙන රාග. රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගැයෙන රාග තමයි භූපාලි සහ යමන් රාග දෙක. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරා භූපාලි යමන් රාග දෙක එකම මේලයකින් ඉපදෙන්නේ. කියන්නේ කල්යාණගත මේල. කල්යාණ මේලයෙන්. මේ කල්යාණ මේලයෙන් උපදින රාග දෙකම රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ තමයි ගායනා කරන්නේ. එහෙනම් ඔයාලට ඒක ලේසි. කල්යාණගත මේල භූපාලි යමන් මේ දෙකම රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ තමයි ගායනා කරන්නේ. දිවා ප්‍රථම ප්‍රහරයේ ගැයෙන රාග. දිවා ප්‍රථම ප්‍රහරයේ ගැයෙන රාග දෙක තමයි බිලාවල් සහ බහිරවි කියන රාග දෙක. දැන් බිලාවල් සහ බහිරවි දිවා ප්‍රථම ප්‍රහරයේ ගැයෙන රාග දෙක. දැන් ඔයාලට මේක මතක තියාගන්න පුළුවන්. මේක නිකන් බිලාවලුත් බයන්නෙන් තමයි පටන් ගන්න. බහිරවි කියන එක බයන්නෙන්
වගේ තමයි පටන් ගන්න. ඉතින් එහෙම පොඩ්ඩක් කල්පනාවට ගත්තොත් ඔයාලට මේකත් පාඩම් කරගන්න එච්චර අමාරු නැහැ. එකම මේලයෙන් උපදින රාග දෙකම රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගයනවා. බිලාවල් බයන්නෙන් මේ නම් වෙන රාග දෙක බිලාවල් බහිර්වී කියන රාග දෙකම දිවා ප්‍රථම ප්‍රහරයේ ගයන රාග දෙක. ඉතින් මේ විදිහට ඔයාලට පහසු ක්‍රම අනුගමනය කරලා මේව මතක තියාගන්න පුළුවන්. එතකොට අපිට මේ එක රාගයක් ඉතුරු වෙනවා කාෆි. එතකොට මේ ඉතුරු වෙන රාගය ගායනා කරන්නේ රාත්‍රී දෙවන ප්‍රහරයේ. රාත්‍රියේ දෙවන ප්‍රහරයේ. ඔන්න ඔයාලට මතකයි. රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගායනා කරන රාග දෙක තමයි භූපාලි සහ යමන්. ඒ කියන්නේ එකම මේලයෙන් උපදින කල්යාණ මේලයෙන් උපදින රාග දෙකම රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගායනා කරන රාග දෙක. එතකොට දිවා ප්‍රථම ප්‍රහරයේ ගායන රාග දෙක මොකද්ද? බයන්නෙන් පටන් ගන්න බිලාවල් සහ බහිරවි. ඊට පස්සේ ඉතිරි වෙනවා කාෆි. කාෆි ගායනා කරන්නේ රාත්‍රී දෙවන ප්‍රහරයේදී. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ සර්ව කෝමල රාගය නම් කරන්න. සර්ව කෝමල කියන්නේ දැන් අපේ මේ අපිට සංගීතයේ කෝමල ස්වර තියෙනවා රී, ගා, දා, නී. මෙන්න මේ කෝමල ස්වර හතරම යෙදিলা තියෙන රාගයක් මෙතන තියෙනවා. මොකක්ද රාගය? මේවයි නෑ. කාෆි රාගේ කෝමල ගානී පමණයි යෙදিলা තියෙන්නේ. යමන් රාගේ තීව්‍ර මා පමණයි යෙදিলা තියෙන්නේ. ඒ වුණාට බහිරවී රාගය ඔයාලට පේනවා කෝමල රී, කොමල ගා, කොමල දා, කොමල නී කියන ස්වර හතරම යෙදිලා තියෙනවා. එහෙනම් ඔයාලගේ නිර්දේශිත රාග අතරින් සර්ව කොමල රාගය තමයි බහිරවී රාගය. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් ඔයාලට පේපර් එකේ ඉරිගහන ප්‍රශ්න වලට ගොඩාක් දුරට එන්න පුළුවන්. හරි. තව ප්‍රශ්නයක් අපි බලමු. භූපාලි රාගයට අනුව මධ්‍යමය හා නිෂාදය යන ස්වර දෙක හැඳින්විය හැක්කේ කුමන නමකින්ද? මධ්‍යමය සහ නිෂාදය. දැන් ඔයාලට පේනවා භූපාලි රාගයේ මධ්‍යමය සහ නිෂාදය නැහැ. සාරි ගප දාස මේකේ අවරෝහණයක් වෙන්නේ ස දාපාගාරි ස. එහෙනම් භූපාලි රාගයේ මධ්‍යමය සහ නිෂාදය නැහැ. එහෙනම් අපි ඒව හඳුන්වනවා වර්ජිත ස්වර කියලා. මොනවාද? වර්ජිත ස්වර. වර්ජිත ස්වර කියන්නේ රාගයක කිසිසේත්ම නොයෙදෙන ස්වර වලට. දැන් භූපාලි රාගයේ කිසිසේත්ම මා සහ නී කියන ස්වර දෙක යෙදෙන්නේ නැහැ. එහෙනම් මානී වර්ජිත ස්වර. වර්ජිත ස්වර කියන්නේ රාගයක කිසිසේත්ම නොයෙදෙන ස්වර වලට. හරි. ඊට පස්සේ අපි තව ප්‍රශ්නයක් බලමු. බහිරවීය රාගයේ යෙදෙන විකෘති ස්වර මොනවාද? දැන් ඉස්සෙල්ල අපේ ප්‍රශ්නේ හොව මේ ඉස්සෙල්ලම ප්‍රශ්නය හොපෙන් සර්ව කොමල රාගය නම් කරන්න කියලා. ඔන්න බහිරවී. ඊට පස්සේ අපෙන් අහනවා බහිරවී රාගයේ යෙදෙන විකෘති ස්වර මොනවාද? අපි ඉස්සෙල්ලත් කිව්වා බහිරවී රාගයේ යෙදෙන විකෘති ස්වර කොමල රී, කොමල ගා, කොමල දා සහ කොමල නී. හරි. ඉතින් අදට අපේ රාග සම්බන්ධව අපි ප්‍රශ්න ටිකක් සූදානම් කරගෙන අදට අපේ වීඩියෝ පාඩම් මාලාව ඉතින් අදට අවසන් කරනවා. ඔයාලට තව දුරට මේ රාග සම්බන්ධව දැන් අපි තව වීඩියෝ දෙක තුනක් කරන්න කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ ඒ පාස් පේපර්ස් බලලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි ඒකට පිළිතුරු සපයන්නම්. ඉතින් ඉස්සරහටත් අපි මේ වීඩියෝ ඉදිරියටත් කරන වීඩියෝ කිහිපයකින්ම මේ රාග සම්බන්ධ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.